අනුර කුමාර දිසානායකට හූ කියලා පජව් දාලා ජය වේවා ගාලා කෑ ගහලා FCID එක CID එක ඉස්සරහා ඩෙඟා නටලා කොළඹ ඇවිල්ලා ගෙදර ගියේ. ඒ තමයි රාජපක්ෂලට ඉන්න උපරිම සෙට් එක. එතනින් එහාට විශ්වාස කරන්න කූඹියෙක්වත් නැහැ. කොහොමද මං එහෙම කියන්නේ? සිරන්ති රාජපක්ෂ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ කියන මේ රටේ අවුරුදු ගණනක් රජකම් කරපු මහරජාගේ අගමෙහෙසිය. හරිද? ඒ විතරක් නෙමෙයි අවුරුදු ගාණක් මහින්ද රාජපක්ෂත් එක්ක ලුණුයි බතුයි කකා එකට හිටපු තමන්ගේ ආදරණීය ප්‍රේමණීය ප්‍රියම්බිකාව. හරිද? එතකොට මහින්ද රාජපක්ෂ සිරන්ති රාජපක්ෂ එක දවසක්වත් ඔය කූඩුවක් ඇතුලේ හරි හිරේ හරි තියන්න වැඩ කරනවද? එයාගේ උපරිම තමයි ඒ. අපි දැක්කේ ඊයේ මහින්ද රාජපක්ෂගේ උපරිමය. දැන් 2029 ජනාධිපති කිරුළ පළඹගෙන ඉන්න නාමල් රාජපක්ෂ අනාගත ජනාධිපතිවරයාගේ මෑණියෝ නාමල් රාජපක්ෂ තමන්ගේ අම්මා බේරගන්න මොනවද කරන්නේ නැත්තේ? තිස්ස කුට්ටිආරච්චිල විතරක් නෙවෙයි කංජිපාණි ඉම්රන්ටත් කෝල් කරලා කියන්නේ නැති මචං කුඩෙක් හරි කමන්නේ මොකෙක් හරි කමන්නේ ඒවපන් අම්මා බේරගන්න මං කැමති නෑ එක දවසක්වත් මගේ මව් හිරේ ඉන්නවට කියලා කියන්න නැද්ද? කල්පනය කරන්න. ඒ තමයි රාජපක්ෂලගේ උපරිමය. සිරන්ති රාජපක්ෂ කියලා කියන්නේ රාජපෞලේ න්‍යෂ්ටිය. ඉතින් විශ්වාස කරන්න. බේරගන්න මොනවද කරන්නේ? සිරන්ති රාජපක්ෂ බේරගන්න ඒ රාජපක්ෂලට පුළුවන් උපරිම කලේ. හිතන්න FCID එකේ නිලධාරීන්ට කොච්චර කරදර කරන්නේ නැද්ද? අපි 29 බලාගෙන ඔය හරියට කරන්න ඕනේ ප්‍රෙෂර් එක. පොලිසිය වට කරලා නේ? පොලිසිය වට කරලා තියෙද්දි ඒ ප්‍රශ්න කරන නිලධාරීන්ට කරන්න පුළුවන්ද? බයයි. එහෙම බය කරා ඒ උපරිමේ තමයි කරේ. එතනින් එහාට මෙතනින් එහාට මොකක්වත් ඔය රාජපක්ෂලට කරගන්න බෑ. ආණ්ඩුවත් බය වුණා, හොඳටම බය වුණා. අපිට පුළුවන් ද 10 දෙනෙක් එකතු කරගෙන ඔතෙන්ට ගිහිල්ලා ඔයගේ හර්තාල් එකක් දාන්න. අපි මොකක් හරි අපරාධයක් කළා අපිට කට උත්තර දෙන්න එන්න කිව්වට පස්සේ අපිට පුළුවන් ද මෙහෙම අවම වශයෙන් 5 දෙනෙක් අපිට පුළුවන් ද නිකන් මේ රටවාහන නඩුවක දඩයක් ගෙවන්න 3 දෙනෙක් කරන් පොලිසියට යන්න? නෑ හරි සරල දෙයක්. අයිය ආවේ මොකටද ආවේ? මොකද කරන්නේ? යන්නේ එහෙම කියන්නේ නැද්ද? දැන් එහෙම වුණාද? නෑ. ආණ්ඩුවත් දන ගැහුවා. ආණ්ඩුව දන ගැහුවට මෙරට ජනතාව දන ගහන්නේ. රාජපක්ෂලා මෙරට බංකොලොත් කරා. රාජපක්ෂලා මෙරට අපරාධ රාජ්‍යයක් බවට පත් කරා. ඒ අපරාධ රාජ්‍යයෙන් ගලව ගන්න තමයි මෙරට මහ ජනතාව තමයි මේ ආණ්ඩුව බලයට ගේන්නේ. නැත්නම් මේ ආණ්ඩුව වෙන දේශපාලඥයෝ දේශපාලනය කරා. නමුත් හැකියාවක් තිබෙන්නේ මේ පාලනේ බලයට ගේන්න. පාලනේ බලයට ගේන්නේ මෙරට මහ ජනතාව. මහ ජනතාව තාම කෙලින් ආණ්ඩුව ඇබවුනාට මහ ජනතාව මේ රටේ කෙලින්. අන්න ඒක අනුර කුමාර දිසානායකට අපි කියන්නේ ඔයගොල්ලෝ කොම්බෝ වුණාට මේ රටේ මහ ජනතාව තාම ස්ට්‍රෝං. ඔයා වැඩ කරන්න රටේ මහ ජනතාවත් එක්ක. මහ ජනතාව ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට උනෑම ශක්තියකට ඉන්නවා. මොකද අපේ බලාපොරොත්තුනේ අපි ආණ්ඩුවකින් අපි කොහොම try කරලා ගන්න හදන්නේ. ඒක හින්දා අනුර කුමාරට කොන්දක් නැත්තම් අපි දෙන්න. එයාට තියෙන්නේ විශේෂ අධිකරණ හරි අර කටමැට දොඩවපු කතන්දර ටික කිව්වනේ අපිටනේ විශේෂ අධිකරණයක් දාලා නඩු ආලගෙන් ගීම ගහන්න. අපි මේක වෙනස් නොකරොත් කවුද මේකට හදන්නේ? ඒකින්ද අනුර කුමාරට පිටකොන්දක් වෙන්න මෙරටේ ජනතාවක් ඉන්නවා කියන එක අනුර කුමාරව තේරුම් ගන්න. ජය වේවා.